ඔයාලගේ ගෙදර ප්ලග් එකකටත් විදුලිය ලැබෙන්නේ කොහොමද කියලා ඔයා දැනගෙන හිටියද? ලංකාවේ කොහේ හෝ බලාගාරයක නිෂ්පාදනය කරන විදුලිය ඔයාලගේ ගෙදරටම ලැබෙන සරල පියවර ටික මේ වීඩියෝ එකේදී අපි කතා කරනවා. මූලික පියවර සහ ඒ වගේම සිද්ධ වෙන කාර්ය පිළිබඳව හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. ලංකාව පුරා විදුලි සම්ප්‍රේෂණ ක්‍රියාවලිය බෙදා හරින විදිහ දැන් අපි බලමු. පළවෙනිම පියවරේදී අපිට මුණ ගැහෙන්නේ ජෙනරේටර් ආධාරයෙන් විදුලිය නිෂ්පාදනය කරන බලාගාර. උදාහරණයක් විදිහට ගත්තොත් ජල විදුලියෙන් වික්ටෝරියා කොත්මලේ වගේ, තාප වලින් නොරොච්චෝලේ වගේ, සුළං වලින් ඊට අමතරව සූර්ය බල ශක්තිය වැනි ශක්තින් වලින් බලාගාර තුල විදුලිය උත්පාදනය කිරීම සිද්ධ වෙනවා. මේ විදිහට බලාගාරයක් තුලදී කිලෝවෝල්ට් 11000 12500 වගේ අගයන් වලට තමයි වෝල්ටීයතාවය නිෂ්පාදනය වෙන්නේ. මෙතනදී සංඛ්‍යාතයේ හර්ට්ස් 50ක් වෙනවා. AC ධාරාවක් තමයි නිෂ්පාදනය කරන්නේ. බලාගාරවල තියෙන ජෙනරේටර් යන්ත්‍ර මධ්‍යම වෝල්ටීයතාවයකින් තමයි විදුලිය ජනනය කිරීම සිද්ධ වෙන්නේ. ලොකු වෝල්ටීයතාවයක් නිෂ්පාදනය කරන ජෙනරේටර් හදද්දී උපකරණ ප්‍රායෝගිකව විශාල ප්‍රමාණය වෙනවා වගේම ඒවා විශාල ලෙස මිල අධික වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා මේක ප්‍රායෝගික නැහැ. ඒක නිසා තමයි සාමාන්‍ය මට්ටමේ විදුලියක් නිෂ්පාදනය කරන්නේ. මධ්‍යස්ථ වෝල්ටීයතාවයකින් ජනනය කිරීම කරොත් එහෙම කාර්යක්ෂමතාවය වගේම ජෙනරේටරේ ඇතුලේ තියෙන කොටස් වල පිරිවැය අතර සමතුලිතතාවයක් ඇති කර ගැනීමටත් ඒක උදව් කරගන්න පුළුවන්. මේක තමයි මේ ක්‍රියාදාමයේ පළවෙනි පියවර හැටියට අපි ගන්නෙ. ඊළඟට දෙවෙනි පියවරේදී අපිට හම්බෙන්නේ ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර් එකක්. බලාගාරයේ ජෙනරේටර් වලින් නිෂ්පාදනය කරන මධ්‍යස්ථ වෝල්ටීයතාවයේ විදුලිය බලාගාර සීමාවෙන් එළියට යාමට පෙරම වෝල්ටීයතාවයේ ලොකු වැඩි කිරීමක් සිද්ධ වෙනවා. මේ වෝල්ටීයතාවය සාමාන්‍යයෙන් 11000 12500 ඉඳලා 132000 222000 වෝල්ට් ගානකට වගේ වැඩිවීමක් කරනවා. මේක කරන්නේ මේ ට්‍රාන්ස්ෆෝමර් එක හරහා. වෝල්ටීයතාවය වැඩි කිරීම තුළින් දිගු දුරක් විදුලිය කම්බි වලින් අරගෙන යාමට පහසු වෙනවා වගේම ශක්ති හානිය ගොඩාක් අඩු කරගන්න පුළුවන් මේ වෝල්ටීයතාවය වැඩි කිරීමෙන්. විදුලිය ගෙනියන්න එහෙම නැත්නම් සම්ප්‍රේෂණයට සැහැල්ලු වගේම අධික වියදම් නොවන සාමාන්‍ය ප්‍රමාණයේ සන්නායක කම්බි පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට වෝල්ට් වැඩි කරාම. මේක වෙන්නේ කොහොමද කියලා තව චුට්ටක් එහාට ගිහින් කතා කරොත් එහෙම P = VI කියලා සමීකරණයක් තියෙනවා. P කියන්නේ පවර් එක, V කියන්නේ වෝල්ටීයතාවය සහ I කියන්නේ ධාරාව. P කියන්නේ පවර් එකේ තියෙන ශක්තිය කියන එකත් කියන්න පුළුවන්. වැඩි ශක්තියක් අපිට ඕන වෙන නිසා අපිට පුළුවන් V හෝ I කියන අගය වැඩි කරගන්න. හැබැයි මෙතනදී තවත් සමීකරණයක් තියෙනවා පවර් එක ලොස් එක. ඒ කියන්නේ ශක්ති හානිය සම්බන්ධයෙන් P ලොස් එක සමානයි I වර්ගය R කියලා. මෙතනදී I කියන්නේ ධාරාව. සරලවම කියොත් ඇම්පියර් ගාන. ඉතින් අපි I වැඩි කරොත් එහෙම ශක්ති හානිය වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒක නිසා අපි I දෙකකින් වැඩි කරොත් P ශක්ති හානිය කියන අගය 4 ගුණයකින් වැඩි වෙනවා කියලා අපිට හොයාගන්න පුළුවන් මේ සමීකරණයෙන්. අන්න ඒ හේතු නිසා තමයි අපිට අවශ්‍ය වෙන ලොකු ශක්තිය නිෂ්පාදනය කරගන්න. I වැඩි කරන්නේ නැතුව අපි කරන්න දේ තමයි වෝල්ටීයතාවය වැඩි කරන එක. අන්න ඒ විදිහට වෝල්ටීයතාවය වැඩි කරාට පස්සේ මම කලින් කියව වාසි ටිකත් අපිට මෙතනදී ලැබෙනවා. I වැඩි කරොත් එහෙම ලොකු කම්බි අවශ්‍ය වෙනවා වගේම ඒක සම්ප්‍රේෂණය කරන්න ලොකු පිරිවැයක් වියදම් වෙනවා වගේම ශක්ති හානියත් ගොඩාක් වැඩි. ඒක ප්‍රායෝගික නැහැ. මේ දේවල් තමයි දෙවෙනි පියවරේ වෝල්ටීයතාවය ලොකු අගයකින් වැඩි කරන්නට හේතු වෙන අරමුණු වෙන්නේ. ඊළඟ පියවර වෙන්නේ එහෙම වැඩි කරපු වෝල්ටීය ගාන රට පුරා තියෙන උපපොළවල් වලට බෙදා හැරීම සිද්ධ කරන එක. ඒකට ට්‍රාන්ස්මිෂන් ටවර්ස් එහෙම නැත්නම් විදුලිය සම්ප්‍රේෂණ කරන කුළුණු පාවිච්චි කරනවා. ලොකු පරතරයක් තියලා ලොකු කම්බි වලින් විදුලිය සම්ප්‍රේෂණ කරන ලොකු රැහැන් දැකලා ඇති. මේ වගේ 132000 222000 වගේ වෝල්ටීයතාවයේ දිගු දුරක් හිස් ස්තම්භ හෝ ඇල්මිනියම් පරිවාරක සන්නායක යොදාගෙන ඊට අමතරව සම්පූර්ණ යකඩින් නිර්මාණය කරපු ඇලිස් කුළුණු මතින් විදුලි උත්පාදන බලාගාරයේ ඉඳලා ප්‍රධාන කලාපීය මධ්‍යස්ථානයට උපපොළවල් වලට එහෙම නැත්නම් ප්‍රධාන නගර වෙත සම්බන්ධ කිරීම සිද්ධ කරන්නේ මේ විදිහේ සම්ප්‍රේෂණ විශාල කුළුණු මතින් ගිහිල්ලා. මේ විදිහට ගෙනියන අධික වෝල්ටීයතාවයේ ඊළඟට යන්නේ ග්‍රිඩ් සබ්ස්ටේෂන් වලට. විදුලි උපපොළවල් වලට. ඔයා අහලා ඇති. විශාල ට්‍රාන්ස්ෆෝමර්ස්, පරිපථ, සර්ජ් ඇරෙස්ටර්, ස්විචින් වගේ ගොඩාක් උපකරණ තියෙන සංවෘත්ත කලාපීය පහසුකම් තියෙන ස්ථානයක් තමයි මේක. මේ වගේ උපපොළවල් ගොඩාක් ලංකාවේ පුරාම තියෙනවා බෙදා හැරීම සිද්ධ කරන්න. මේ වගේ තමයි අපිට බෙදා හැරීම පටන් ගැනීම සිද්ධ වෙන්නේ. මේ වගේ ඒ කලාපය තුල පරිපථ පාලනයට ස්විචින් ආරක්ෂාව සහ අනිත් උපකරණ ඔක්කොම පරිපථ සෙට් කරගෙන ඊළඟට මේ විදුලිය යන්නේ මිනිස්සු ගැවසෙන තදාසන්න නාගරික මාර්ගවලට.
ඉතින් ඒ වගේ පැතිවලට විදුලිය යනකොට මේ වගේ ලොකු 1,32,000 2,22,000 වගේ අධි වෝල්ටේජතාවයක් අරන් යන එක සුදුසු වෙන්නේ නැහැ. ඒක නිසා ඒක ආරක්ෂිත අතරමැදි මට්ටමක් දක්වා අඩු කිරීමත් මේ උපපොළවල් වලින් සිද්ධ වෙනවා. ඒ අගයන් හැටියට අපිට වෝල්ට් 33000 සහ 11000 වගේ ගන්න පුළුවන්. විශේෂයෙන් කොළඹ වගේ තදාස් නගරවල 11000ක වගේ අගයක් තමයි ගන්නෙ. ලංකාවේ පුරා බොහෝ ග්‍රාමීය සහ තදාසන්න බෙදා හැරීම් කණුවල සම්මත අගය තමයි ඔය 33000 සහ 11000 අතර වගේ අගයන් වල වෝල්ටේජතාවයන් කියන්නේ. කලින් බෙදා හැරීම් කරපු කුළුණු වගේ ලොකු ප්‍රමාණයේ කුළුණු සහ ලොකු ප්‍රමාණයේ කම්බි ඒ වගේ ස්ටැන් තියලා ලොකු විශාල ප්‍රමාණයේ ඉදිකිරීම කරන්න නගරාශ්‍රිතව බැහැනේ. අන්න ඒකටත් විසඳුමක් විදිහට තමයි මේ විදිහට අඩු කිරීම සිද්ධ කරලා ආපහු බෙදා හැරීම කරන්නේ. ඉතින් මේ විදිහට උපපොළවල් වලට ආපු අධික වෝල්ටේජතාවය තියෙන විදුලිය 11000 සහ 33000 ගෑන් වලට අඩු කරලා අවශ්‍ය ප්‍රදේශ වලට විදුලිය බෙදා හැරීම සිද්ධ කිරීම මෙතනින් එහාට පටන් ගන්නවා. ඊළඟට අපිට හම්බ වෙන්නේ විදුලි කණුව මත සවීකරණ පුළද ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් එක කියන එක. උපපොළින් බෙදා හරින විදුලිය මෙන්න මෙතෙන්ට දක්වා එනවා. මේ වෙනකන් ආව 33000 සහ 11000 වගේ වෝල්ටේජතාවයන් අඩු කරලා 230 වගේ දේවල් සිංගල් ෆේස් එකටත් 3 ෆේස් වලට වෝල්ට් 400 දක්වාත් අඩු කිරීම සිද්ධ වෙනවා කණුවේදීම මේ ට්‍රාන්ස්ෆෝමර් එක හරහා. ඔයා දැකලා ඇති කණුව උඩම ට්‍රාන්ස්ෆෝමර්ස් තියෙනවා. අධික වෝල්ටේජතාවයක් සාමාන්‍යයෙන් මාරාන්තික වෙනවා වගේම ගෘහස්ත උපකරණ වලට විනාශ වීමක් වෙනවා. ගෘහ භාවිතයට වගේම කර්මාන්ත ශාලා වලටත් ආරක්ෂිතව භාවිතා කරන්න පුළුවන් විදුලිය පරිවර්තනය කිරීම වෙන්නේ මෙතනදී. ඊළඟට එන්නේ අපිට එදිනෙදා දකින්න ලැබෙන සාමාන්‍ය ප්‍රමාණයේ කණු වලට. එහෙම නැත්නම් ලයිට් කණු වලට. මේ වෝල්ටේජතාවය 230ක අගයක් වෙනවා වගේම සම්මත ගෘහස්ත සම්බන්ධතාවය සඳහා. එතකොට 3 ෆේස් වාණිජ ගොඩනැගිලි සහ විශාල ගෘහස්ත වලට වෝල්ට් 400 ප්‍රමාණයකුත් එනවා. කොන්ක්‍රීට් ලී කණු වල වයර් 4ක ප්‍රමාණයක් තමයි මේ විදිහට සම්ප්‍රේෂණයට යොදාගන්නේ සාමාන්‍ය ග්‍රාමීය මට්ටමේදී. පාරිභෝගිකයන්ට පාවිච්චි කිරීමට සූදානම් වෙච්ච විදුලිය ඍජුවම ගෘහස්ත සේවාව වෙත හා කුඩා වාණිජ ආයතන වෙත ගෙන යාම තමයි මේ ලයින්ස් වලින් සිද්ධ වෙන්නේ. ඊළඟට ඒ කණු වලින් එන විදුලිය සම්බන්ධ වෙන්නේ අපේ නිවසේ තියෙන විදුලි මීටරයකට. මේකේ උපයෝගිතා බිල් පත් සඳහා කිලෝවොට් පැය වලට ඒකක ගාණක් මැනවීම සිද්ධ කරන ඔයා කොච්චර ප්‍රමාණයක් පාවිච්චි කරනවද කියන එක. ඒක නිසා තමයි මේ විදුලි මීටර එක හරහා මේ කරන්ට් එක අපේ ගෙදරට එන්නේ. ඉතින් විදුලි මීටරේ පාස් කරගෙන එන විදුලිය ඊළඟට එන්නේ අපේ නිවසේ පරිපත වලට. පාරිභෝගික ආරක්ෂණ උපාංග, ප්‍රධාන ස්විච්, RCCB, ට්‍රිප් ස්විච්, MCB, ෆියුස් වගේ දේවල් හරහා නිවසේ අභ්‍යන්තර පරිපත වලට සම්බන්ධ කිරීම මෙතනින් පටන් ගන්නවා. අවසානට ඔයා පාවිච්චි කරන ප්ලග් එක සහ ස්විච් එක දක්වා මේ විදුලිය ලැබීම සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට තමයි නිවසට විදුලිය ලැබෙන ප්‍රධාන පියවරවල් ටික සිද්ධ වෙන්නේ. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයාටත් මේ ගැන දැනුමක් එකතු කරගන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ වගේ තාක්ෂණික වීඩියෝස් බලා ගන්න කැමති නම් අපේ ෆලෝ කරලා තියාගන්න කියලා මතක් කරනවා.